පත්‍රයක වගාවක් විදියට. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලා තිබුණේ වැටකොළු වගාව. හරි. ඊට පස්සේ මේ දැන් මේකෙන් විශේෂ දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ වැටකොළු ඉඳපු පේලි. වැටකොළු වගාව ඉස්සෙල්ලා තිබුණේ මේකේ. මේ තියෙන්නේ රොඩු මේකේ. මේ තියෙන්නේ මේ වැටකොළු දිරාපුව ඇදලා දාපු. මේවා කිසිම දෙයක් උච්චන්නේ නැහැ. මුකුත් මේ පොහොර වෙන්න දෙන මිසක් තනකොළ රොඩු කලින් තිබිච්ච වගාවල් වල තිබිච්ච දේවල් කිසිම දෙයක් පුච්චන්නේ නැහැ. මේකෙම පොහොර වෙන්න දෙන. ඊට පස්සේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේ වගාවට මේ වෙනකන් කිසිම පොහොර වර්ගයක් පසට යොදලා නැහැ. හරිද? මේ වගාවේ දැන් මම මේ ටික මේකෙන් කැඩුවේ. මෙතන තිබුවා. දැන් මේ දවසක් කර දවසක් කඩන්නේ මම මේකේ. මෙන්න මේ එක වැලෙන් කඩන ප්‍රමාණය මේ තියෙන්නේ. මෙන්න බලා ගන්න මේ දවසක් කර දවසක් කඩන්න ඕන. මේ විදිහට කඩන්න පුළුවන්. එකකින් මේ පැත්තේ තියෙන ටික නැතුව ගැඩුවත් මේ ප්‍රමාණයක් කඩන්න පුළුවන්. ඊට පස්සේ මේකට මීට වැඩි කඩන්න පුළුවන් ඒවා තියෙනවා මේකේ. මේකට කිසිම පෝරක් යොදලා නැහැ මේ වෙනකම්. විශේෂ දේ තමයි කරපු මේ දැන් මේ හිටවල තියෙන්නේ කලින් වැටකොළු වගාව තිබුණානේ. වැටකොළු වගාවට පෝර දෑවනේ. ඒ වලවල් වලම තමයි මේවා හිටවල තියෙන්නේ මුලින්ම. හරි. ඊට පස්සේ දැන් ඒ පෝර තමයි මේකට මේ උරාගෙන මේ තරම් සාර්ථකත්වයෙන් තියෙන්නේ. මේ ඊට අමතරව දෙපාරක් තුන් පාරක් විතර වගේ තමයි මේකට මේ පරිභෝජනාශය යොදලා තියෙන්නේ. දැන් මේ කැලේට මම සරල ක්‍රම භාවිතා කරන්නේ ඉන්නීට මේ තෙල් පොඩ්ඩක් අල්ලනවා. ඒ කියන්නේ වල් තෙල් තියෙන්නේ. තනකොළ තෙල්. ඔව්. තනකොළ තෙල් ගහන්නෙත් අර මේ ග්ලයිෆෝසේට් නෙවෙයි. ග්ලයිෆෝසේට් 20යි. මොකද මේක සංස්ථානික වල්නාශකයක් නේ. මේකට ගහන්න ඕන සංස්ථානික නොවන එකක්. ඒ කියන්නේ මේ මොනවා අර ලයිෆ් ලයින් වගේ තියෙන්නේ නිල් පාට තෙල් වර්ගයක්. ඔව්. ආන්න ඒවා තමයි මේකට හොඳ. ඒක ස්පර්ශිත වල්නාශක. ඒ වගේ දෙයක් ගැහුවම මේ මුල් වලින් උරාගෙන මේවට හානි වෙන්නේ නැහැ. හරි? ඒකින්ද මේකට ගහන්න තියෙන්නේ මේ ස්පර්ශිත වල්නාශක. මේ ඊ ගහලා තියෙන යාන්තමට මේ ගිහිගෙන එනවා. කහ වෙලා වගේ තියෙනවා. පොඩි කහ වීමක් එනවා. මේක ඇවිල්ලා මේකට ගොඩක් දුරට 80%ක්ම මේ විස අඩුයි. 100 සුළු ප්‍රමාණයක් තමයි විස තියෙන්නේ. ඉතින් මේකට ග්ලයිෆෝසේට් ගහන්න නැහැ. ඒක අර අහිනවට වඩා ලේසි. එහෙනම් මේක ගන්නට වැපුණම අනිත් එක මේ කැලේ ඉන්න බලන්නෙත් නැහැ. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය.